channel එකේ පළවෙනි වීඩියෝ එක. අද මම ඔයගත් එක්ක ඉතා වැදගත් වූ මාතෘකාවක් යටතේ කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. වකුගඩු රෝගීන් සඳහා ඉතා විශේෂ වූ CAPD ප්‍රතිකාර ක්‍රමය ගැන තමයි අද මම සාකච්ඡා කරන්නේ. අපි හිතමු වකුගඩු විශේෂඥ වෛද්‍යවරයා ඔයාට කියනවා ඔයා දැන් ඉන්නේ වකුගඩු ප්‍රතිකාර ක්‍රමයක් ලබා ගත යුතු අවස්ථාවක කියලා. අන්න මේ අවස්ථාවේදී ඔයාලට සිද්ධ වෙනවා RRT කවුන්සලින් එකකට මුහුණ දෙන්න. මොකද RRT කවුන්සලින් එකක් කියන්නේ? සරලව කිව්වොත් වකුගඩු රෝගයේ පිළිබඳ වකුගඩු රෝගයේ ප්‍රතිකාර පිළිබඳ සියලු කරුණු ඇතුළත් සාකච්ඡාවක් ඔබට ලබා දෙන්න මෙහිදී සිද්ධ වෙනවා. මේකට තමයි අපි RRT කවුන්සලින් එකක් කියන්නේ. මේ සඳහා ඔයාට වකුගඩු රෝග සඳහා විශේෂ වූ ඒකකයකට යන්න වෙනවා. එහිදී ඒ සඳහා වකුගඩු රෝග උපදේශනය සඳහා විශේෂිත වූ හෙද නිලධාරිනියක් මුණ ගැසීමට සිද්ධ වෙනවා. එයත් එක්ක ඔබට කතා කරන්න සිද්ධ වෙනවා. මෙහිදී හෙද නිලධාරිනිය විසින් ප්‍රතිකාර ක්‍රම ගැන සියලු දෙයක්ම ඔබට පහදා දෙනවා. මේ අවස්ථාවේදී රෝගියා හා පවුලේ අය එකතු වෙලා මොන ප්‍රතිකාර ක්‍රමයක්ද තෝරගන්නේ කියන එක කළ යුතුයි. ඊට පස්සේ අහපව මේ සම්බන්ධව ඉන්න වෛද්‍යවරයෙක් සමගත් ඔබට කතා කරන්න සිද්ධ වෙනවා. කෙසේ වෙතත් ඔබ අන්තිමේදී තෝරගන්නේ CAPD නම් අපි අද කතා කරමු CAPD කියන්නේ මොකක්ද කියලා. එච්චරම හුරු නැතුව ඇති CAPD අකුරු 4ක් ඉංග්‍රීසි අකුරු 4ක්. සමහර අය අහනවා මොකද්ද මේ අකුරු 4ෙන් කියවෙන්නේ? අපි ඉස්සෙල්ලා බලමු මේ අකුරු 4ෙන් මොනවාද කියවෙන්නේ කියලා. CAPD Continuous Ambulatory Peritoneal Dialysis. මේදී continuous කියලා කියන්නේ දිගින් දිගටම සිදු කරනවා කියන එකයි. Ambulatory කියන්නේ චලනයන් පවත්වා ගනිමින් කළ හැකි ප්‍රතිකාර ක්‍රමයක්. මේ අවස්ථාවේදී දෛනික වැඩ කටයුතු කරමින් රැකියාවල නිරත වෙමින් සරල ව්‍යායාම වල නිරත වෙමින් මේ ප්‍රතිකාර ක්‍රමය සිදු කරන්න පුළුවන්. පෙරිටෝනියල් ඩයලයිසිස් කියලා කියන්නේ පරිතාන කුහරයේ තුලට තරලයක් ඇතුළු කර ගනිමින් කරන වකුගඩු ප්‍රතිකාර ක්‍රමයයි. මෙන්න මේක තමයි සරලවම CAPD කියලා කියන්නේ. අපි මේක හෝම් ඩයලයිසිස් කියලාත් හඳුන්වනවා. අපි දැන් බලමු සරලවම මොකද්ද මේ CAPD පිළිවෙත කියලා කියන්නේ. මෙහිදී CAPD ෆ්ලුයිඩ් එක අපි ඒක හඳුන්වනවා ඩයලසේට් ෆ්ලුයිඩ් එක කියලා. මේක උදර කුහරයේ තුලට ඇතුල් කරනවා. මෙන්න මේක ෆිලින් ස්ටේජ් එක කියලා කියනවා. මේ සඳහා සමහරට විනාඩි 5ක් 10ක් ගත වෙන්න පුළුවන්. ඒක එක එක රෝගියා අනුව වෙනස් වෙනවා කාල සීමාව. මේ ඇතුළට දාපු ෆ්ලුයිඩ් එක යම්කිසි කාලයක් තුල උදර කුහරයේ තුල තියලා තියෙනවා. ඒකට අපි කියනවා ඩ්වෙලින් ටයිම් එක කියලා. මේ ඩ්වෙලින් ටයිම් එක තීරණය වෙන්නේ විශේෂඥ වෛද්‍යවරයාට අනුවයි. ඒක පැය 8ක්, පැය 5ක්, පැය 6ක් ඒ වගේ කාල සීමාවක් තුල උදර කුහරය තුල තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඩ්‍රේනින් අවස්ථාවට එනවා. මෙහිදී උදර කුහරය තුල තියෙන තරලය ඔක්කොම අපි එළියට අයින් කරනවා. මෙන්න මේ කාලෙට තමයි ඩ්‍රේනින් ස්ටේජ් එක කියලා කියන්නේ. එතකොට මේ ක්‍රමවේදය දිගින් දිගටම සිදු කරනවා. ඒක තමයි මෙහිදී සිදු වෙන්නේ. මේකට තමයි අපි CAPD exchange procedure එක කියලා කියන්නේ. CAPD ප්‍රතිකාරය සිදු කර ගැනීමට නම් රෝගියාට CAPD කැතීටර් එකක් අවශ්‍යයි. CAPD කැතීටර් එකක් රෝගියාගේ උදර කුහරය තුළට ඇතුළු කිරීමට රෝගියා රෝහල්ගත වීම අත්‍යවශ්‍යයි. මේ සඳහා රෝගියා ශල්‍ය වාට්ටුවකට හෝ වකුගඩු සත්කාර ඒකකයක නතර විය යුතුයි. මේ සඳහා විශේෂ වූ වෛද්‍යවරයෙකු විසින් තමයි උදර කුහරය තුළට CAPD කැතීටර් එක ඇතුළු කරන්නේ. මේ වෙනුවෙන් රෝගියා දවස් 2ක් හෝ 3ක් රෝහල්ගත වීමට සිද්ධ වෙනවා. මේ තියෙන්නේ උදර කුහරය තුළට CAPD කැතීටර් එක ඇතුළු කර පසු තිබෙන දර්ශනයක්. CAPD කැතීටර් එක උදර කුහරය තුලට ඇතුල් කරාම මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. උදර කුහරය තුල එක කොටසක් තියෙනවා. තව කොටසක් සම යටින් යනවා. ඉතුරු කොටස අපිට එළියෙන් දැర్శණය වෙන්න පුළුවන්. ඒ තමයි අපේ CAPD permanent කැතීටර් එක. මේ විදිහට දාගන්න කැතීටර් එක අපි දින 15ක්ම සාමාන්‍ය පරිදිම වහලා තියා ගන්නවා. උදර කුහරයට ඇතුළු කළ කැතීටරය මේ ආකාරව සම්පූර්ණයෙන් වසා තබනවා. මේ දින 15 අතරතුර
වාර 2කදී හෝ 3කදී විවෘත කර තරලය ඇතුළු කර එහි ක්‍රියාකාරීත්වය කොහොමද කියලාත් බලනවා. CPD කැතීටක උදර කුහරය තුල ස්ථාපිත කරාට පස්සේ රෝගියාට වෙන කිසිම ප්‍රශ්නයක් නැත්නම් රෝගවලින් පිටව යන්න පුළුවන්. ඊට පස්සේ දවස් 15ක් ඇතුළත අපි 3 වතාවක් රෝගියා ගෙන්නනවා. ඒ කියන්නේ දින 5න් ගෙන්නනවා, දින 10න් ගෙන්නනවා, 14න් හෝ 15න් ගෙන්නනවා. මෙහිදී කුඩා තරල පරිමාවක් උදර කුහරය තුළට ඇතුල් කරලා, ඒ කියන්නේ මිලිලීටර් 500ක් 800ක් අතර ප්‍රමාණයක් උදර කුහරය තුළට ඇතුළු කරලා ආපහු ඒ වෙලාවෙම ඒ තරල ප්‍රමාණය උදර කුහරය තුළින් බැහැර කරනවා. මෙන්න මේ ක්‍රමවේදයට කියනවා CAPD ෆ්ලෂින් කියලා. අපි ඒක දින 5දී දින 10දී කරනවා. ඊට පස්සේ අපි ආපහු රෝගියා දින 14න් හෝ 15න් හරි රෝගියාගේ තව පුරුදු වෙන කෙනා කයාගිවත් එක්ක අපි ගෙන්නලා ට්‍රේනින් එක පටන් ගන්න සූදානම් කරනවා. මේ අවස්ථාවේදී කැතීටයකට අපි ට්‍රාන්ස් සෙට් එක සෙට් කරලා සම්පූර්ණ කැතීටයක භාවිතයට ගන්න සුදුසුත්වයට පත් කර ගන්නවා. මෙන්න මේ ආකාරයටයි එතකොට කැතීටයක පෙන්වන්න කරන්නේ. ට්‍රාන්ස් සෙට් එක සහ ඇඩැප්ටර් එක එකතු කරලා කැතීටයකට සම්බන්ධ කිරීම අපි ඉනිෂියේෂන් කියනවා. මේක දැම්මට පස්සේ අපි දිගටම ට්‍රේනින් එකක් පටන් ගන්නවා. ට්‍රේනින් එක පටන් ගන්නවා අපි දින 5ක් තමයි සාමාන්‍යයෙන් ට්‍රේනින් එකක් කරන්නේ. ඒ දින 5 ඇතුළත නර්ස් කෙනෙක් කරන විදිහටම ගෙදරදී රෝගියා කරගන්න විදිහ අපි එයාට උහුරු කරවනවා. ඊට පස්සේ එයාලා මේක කරන්න පුළුවන් කියන තත්ත්වයටපත් වුනහම තමයි අපි රෝගලෙන් එයාලව බැහැර කරන්නේ. ඊට පස්සේ අපි ආපහු සතියකින් රෝගියා ගෙනල්ලා කොහොමද මේක හරියට ගෙදරදී කරනවද කියලා ඒ ගැන සොයා බලනවා. ඊට පස්සේ අපිට පුළුවන් රෝගියා අවශ්‍ය විදිහට සායනයට යොමු කරන්න. ඒක එක ආයතනයේ එක විදිහට තමයි සිදු කරන්නේ. සමහර විට මාසයකින් සමහර මාසයකමාරකින් විතර තමයි CAPD ලෙඩේ සායනයට එන්නේ. මේදී තියෙන වැදගත්ම දේ තමයි රෝගියාට හෙද නිලධාරිනියක් ලබා දෙනවා. එතකොට තමන්ගේ ප්‍රශ්න කතා කරන්න රෝගියාට හොඳ අවස්ථාවක් මෙතනින් හැදෙනවා. ඊට අමතරව අපි දැන් බලමු මේකේ තියෙන වාසි සහ අවාසි මොනවද කියලා. CAPD වල වැදගත්කම ගැන කතා කරොත් රෝගියාට නිතර රෝහල්ගත වීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඩයලයිසිස් මැෂින් එකකට සම්බන්ධ වෙලා නිතරම ඉන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. තමන්ගේ වැඩ තමන්ට තනියම කරගන්න පුළුවන්. ඒ වගේම තමන් දවසේ වෙන් කරගත්ත කාල සීමාවක් තුලදී පිළිවෙත සිදු කරගන්න පුළුවන්. මේ නිසාම රෝගියාට සරල සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. මෙහි ඇති විශේෂ අවාසිය වන්නේ උදර කුහරය තුලට විස බීජයක් ඇතුළු වීම. මේක අපි පෙරිටනයිටිස් කියලා හඳුන්වනවා. මෙහිදී රෝගියාට ඇතුළු වෙන විස බීජය අනුව දින 7ක් 14ක් 21ක් වගේ කාල සීමාවක් තුල රෝහල්ගත වීම සිද්ධ වෙනවා. අන්න මේක තමයි තියෙන සුවිශේෂීම අවාසිය. මේ නිසා රෝගියා දැනගන්න ඕනේ ඉතා පිළිසිදුව හොඳට අත සෝදගෙන හොඳට තමන්ගේ පෞද්ගලික ස්වස්ථාවය පවත්වාගෙන මේ පිළිවෙත කරගෙන යන්න. මගේ මේ වීඩියෝ එකත් එක්ක ඔයාලා දිගින් දිගටම රැඳී හිටියනම් CAPD කියන්නේ මොකක්ද කියලා ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙත් හමු.